සෝෂල් මීඩියාස් වලට આવොත් එහෙම ට්‍රේඩින් ගැන ගොඩක් අය වැරදි දේවල් තමයි සමාජගත කරන්නේ. ඔයාගේ ට්‍රේඩින් ජර්නි එකේ වාට මෙන්ටර් කෙනෙක් ඉන්නවද? ඉතින් පර්සනලි මට ගත්තොත් මගේ මෙන්ටර් උනේ මම තමයි. මම තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. මම තමයි ගොඩක් දේවල් සෙල්ෆ් ස්ටඩි කරලා මගේ එක්ස්පීරියන්ස් එක හදාගත්තේ. ඒකට මට අවුරුදු කිහිපයක් ගියා. ඉතින් ඔයාට ගත්තොත් එහෙම ඔයාට මෙන්ටර් කෙනෙක් ඉන්නවද? ඇත්තටම ඔයා ට්‍රේඩින් මුලින් ඉඳන් ස්ටාර්ට් කරන කෙනෙක් නම් ඔයාට මුල් අදියරේදී මෙන්ටර් කෙනෙක් ඉන්නේ ගොඩක් හොඳයි. හැබැයි මම ඔයාලට කියන්නේ අනිවාර්යයෙන්ම කවදාරි දවසක අවුරුදු කිහිපයක් ගත වෙලා හරි කමන්නේ නැහැ. ඔයා අනිවාර්යයෙන්ම තනියම ට්‍රේඩ් කරන්න පටන් ගන්න ඕනි. ඔයා තනියම දේවල් ඉගෙනගෙන සෙල්ෆ් ස්ටඩි කරන්න පටන් ගන්න ඕනි. මේ මාකට් එකේ මාස්ටර් වෙන්න ඕනි. ඔයා වෙන කවුරුත් නෙවෙයි. ඉතින් ඒකට ඔයාගේ කොන්ෆිඩන්ස් එක පොඩ හදා ගන්න වෙනවා. ඔයා ට්‍රේඩින් ගැන දන්නේ නැත්නම්, ඔයාට ට්‍රේඩින් ගැන තේරෙන්නේ නැත්නම්, ඔයා සිග්නල් වලට නම් ට්‍රේඩ් කරන්නේ, ඔයාට කවදාවත් ලොන්ග් ටර්ම් සර්වයිව් වෙන්න බෑ. ඔයා තමයි ඔයාගේ කැරක්ටර් එක බිල්ඩ් කරගන්න ඕනි. අන්න එතනදී තමයි ඩිසිප්ලින් ට්‍රේඩර් කෙනෙක් නිර්මාණය වෙන්නේ. ඒ වගේම මම කලින් කිව්වා වගේ ඔයා ට්‍රේඩින් වලට අලුත් නම් ඔයාට මෙන්ටර් කෙනෙක් ඉන්න එක කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මම දන්නවා ඔයාට ප්‍රශ්නයක් තියෙනවා. අපි සෝෂල් මීඩියාස් වලට આવොත් එහෙම ට්‍රේඩින් උගන්වන්න ගොඩාක් අය ඉන්නවා. අපි මේ අතරින් කොහොමද හරි කෙනෙක් තෝරගන්නේ? පළවෙනි එක තමයි ඔයා දැනගන්න ඕනි යට නොලෙජ් එක තියෙනවද කියලා බලන්න. මෙන්ටර් විදිහට තෝරගන්න එක්කෙනා කතා කරන දේවල්, උගන්වන කරුණු, ට්‍රේඩින් සම්බන්ධයෙන් හොඳ නොලෙජ් එකක් තියෙනවද කියලා ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම ඔයා මෙන්ටර් විදිහට තෝරගන්න එක්කෙනා මෙන්න මේ වගේ දේවල් කියනවා නම් එයා රියල් ට්‍රේඩර් කෙනෙක් නෙමෙයි. මාසෙට රුපියල් ලක්ෂයක් අනිවාර්යෙන් හොයන්න පුළුවන්. දවසට 5000ක් හොයන්න පුළුවන්, 10000ක් හොයන්න පුළුවන්. අපි දවසට ට්‍රේඩ් 5ක් දානවා. මෙන්න මේ වගේ දේවල් කියනවා නම් එයා ඇත්තටම රියල් ට්‍රේඩර් කෙනෙක් නෙමෙයි. එයා මාකටිං විතරයි කරන්නේ. එයාගේ මොකක් හරි දෙයක් ප්‍රොමෝට් කරගන්න. ඉතින් ඔයාලට තේරෙන්න ඕනේ මේක ෆයිනෑන්ෂල් මාකට් එකක්. මේකේ අපිට ඩේලි ටාගට්ස්, මන්ත්ලි ටාගට්ස්, ඒ වගේම දවසට මෙන්න මෙච්චරක් මම ට්‍රේඩ් දානවා. අන්න ඒ වගේ දේවල් හදාගන්න බෑ. හැම දෙයක්ම තීරණය වෙන්නේ මාකට් කන්ඩිෂන්ස් අනුව. සමහර දවස් තියෙනවා අපිට ට්‍රේඩ් නොකර බලන් ඉන්න වෙනවා. සමහර දවස්වල අපිට ට්‍රේඩ් එකක් නෙමෙයි 5ක් වුණත් ගන්න පුළුවන් දවස් තියෙනවා. ඉතින් ඒ හින්දා අන්න ඒ වගේ දේවල් කියනවා නම් ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ මෙන්ටර් වා තෝරගන්නකොට ඔයා බලන්න ඕනේ ලොකු ෆලෝ බේස් එකක් ඉන්නවද කියන එක නෙවෙයි. එයාට හොඳට මොටිවේෂනල් ස්පීච් කරන්න පුළුවන්ද කියන එක නෙවෙයි. එතනින් එහාට ගිහිල්ලා එයාගේ නොලෙජ් එක තමයි අපි හැමදෙස්සෙම බලන්න ඕනේ. ඒ වගේම ට්‍රේඩින් නොලෙජ් එක ෂෙයා කරන්නේ නැතුව වාහන පෙන්වලා, සල්ලි පෙන්වලා අන්න ඒ වගේ දේවල් කරනවා නම් නිතරම අන්න එතනදිත් ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම කවුරුහට කියනවා නම් ඉගෙනගෙන 50000 60000 ජොබ් එකක් කරනවට වඩා ට්‍රේඩින් කරන එක හොඳයි කියලා ඔයා අන්න එතනදී ආව සම්පූර්ණයෙන්ම ඉග්නෝර් කරන්න ඕනේ. මොකද ලෝකෙ ඉගෙනගත මිනිස්සු තමයි ගොඩක් ඉහළ තැන් වලට ගිහිල්ලා තියෙන්නේ. ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ හොඳ ආයතනවල හොඳ රැකියා කරන්නේ හොඳට ඉගෙනගත්ත අය. ඉතින් ඉගෙනගත්ත කවුරුත් ඇවිල්ලා කියන්නේ නැහැ අපි මෙච්චරක් මාසෙකට හොයනවා කියලා. හැබැයි ඉගෙනගත්ත ගොඩක් අය ජීවිතේ ඉහළම තැන් වලට ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා අධ්‍යාපනය තමයි අංක 1. අධ්‍යාපනය කරලා තමයි ඔයා අනිත් ඕනම දෙයක් කරන්න ඕනේ. අනිවාර්යෙන්ම මම කියනවා මේ වීඩියෝ එක බලනවා නම් ඉගෙන ගන්න ළමයි. O level A levels කරන ළමයි ඉන්නවා නම් ඔයගොල්ලෝ ට්‍රේඩින් වල දැන් මෙන්න එපා. මොකද ට්‍රේඩින් කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. ට්‍රේඩින් කියන්නේ ගොඩක් කොම්ප්ලිකේටඩ්, ගොඩක් රිස්ක් එකක් තියෙන දෙයක්. ඒ හින්දා ඔයා ඉගෙන ගන්න ගමන් ට්‍රේඩින් වලට આવොත් එහෙම ඔයාට දෙකම නැති වෙනවා. ඒ හින්දා ඔයා අනිවාර්යෙන්ම හරිම තීරණය ගන්න ඕනේ. ඉගෙන ගන්න කාලේ පුළුවන් තරම් හොඳට ඉගෙනගෙන ඊට පස්සේ ඔයා කරන දේ ඇතුලේ ඔයාට එන මේන් ඉන්කම් එකෙන් ඔයාට අමතර කොටසක් වෙන් කරන්න පුළුවන් ට්‍රේඩින් වලට. ඒ හින්දා ඔයාගේ ඉගෙන ගන්න එක තමයි අංක 1. මෙන්න මේ දේවල් ටික අනිවාර්යෙන් බලන්න. මොකද සෝෂල් මීඩියාස් වලට આવොත් එහෙම ට්‍රේඩින් ගැන ගොඩක් අය වැරදි දේවල් තමයි සමාජගත කරන්නේ. ට්‍රේඩින් ගොඩක් සරල, ගොඩක් ඉක්මනින් සල්ලි හම්බ කරන්න පුළුවන් දෙයක් කියලා තමයි හිතන් ඉන්නේ. හැබැයි එහෙම නෙවෙයි. ට්‍රේඩින් වලින් සල්ලි හම්බ කරන්න පුළුවන්. හැබැයි ඒක ගොඩක් අමාරුයි කියලා ට්‍රේඩින් වලින් අවුරුදු 3ක් 4ක් ඉස්සරහට ගිහපු අය දන්නවා. එහෙනම් මේ ටික අනිවාර්යෙන් බලන්න. තව එක්කෙනෙකුට මේක දැනගන්න, මේක ෂෙයා කරන්න, කමෙන්ට් එකකුත් දාන්න. හැමෝටම ජය වේවා.